සත්‍ය අහගෙන ඉන්න ඔයාට ගොඩක් ආදරෙයි. මේ පුංචි රටේ කොතනක හරි සිද්ධ වුණු අවාසනාවන්ත කතාවක් සත්‍ය ඔයාට කියනවා. මේ කතාවේ ජීවත් වෙන චරිත මා සහ ඔබ තුල ජීවත් වෙන්න පුළුවන්. අද මම මේ කියන අවාසනාවන්ත කතාවට ඔබේ කතාව සමීප විය හැකියි. එසේනම් මේ කතාවේ අවසානය ඔබේ කතාවේ අවසානය නොවේවායි සත්‍ය ප්‍රාර්ථනා කරනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ සිද්ධ වුණු මේ අවාසනාවන්ත කතාවේ සමහර තැන් ඔබේ රසාස්වාදය නිසා වෙනස් කර ඇති බව ආදරයෙන් මතක් කරනවා. අපි අහමු මේ කතාව. අප්පුහාමිගේ සහ දයාවතීගේ වැඩිමාල් දිනේ තමයි කාන්ති කියන්නේ. කාගෙත් හිත වසඟ කරන රෝසබුවක් කාන්තිට හිමි වෙලා තිබුණා. කාන්තිට වයස අවුරුදු 18ක් වෙද්දී ඇගේ අනිත් සොහොයුරන් පාසල් වයස පසු කළා. දරුවන් 7 දෙනෙක් සහ අප්පුහාමිගේ බිරිඳ දයාවතී ජීවත් කරන්න අප්පුහාමි නොසෑහෙන වෙහෙසක් දැරුවා. අප්පුහාමිගේ ආදායම උනේ කුලී වැඩ කරන එක. ජීවත් වෙන්න තියෙන ආර්ථිකය මදි නිසාම වේලක් කර වේලක් කන්න බව හුරු වෙලා හිටියා. ආර්ථික ප්‍රශ්න නිසාම දරුවන්ගේ අධ්‍යාපනයේ පවා බිඳ වැටිලා තිබුණා. දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණත් එකම දරුවෙකුටවත් උසස් අධ්‍යාපනයක් දෙන්න තරම් අප්පුහාමි වාසනාවන්ත වුණේ නැහැ. කාලය ඇවෑමෙන් කාන්තිට වයස අවුරුදු 19 පසු කළා. කාන්ති කසාද බැඳි කුමාරව. කාන්ති කුමාරව කසාද බැඳලා කුමාරන් අතර උනේ කාන්තිගේම ගෙදර. පිටගමකින් ඇවිත් පුංචි පැල්කොටයක ජීවත් වුණු කුමාරට කාන්තිව එක්කරගෙන යන්න තැනක් තිබුණේ නැහැ. කුලියට පතල් කපන එක තමයි කුමාරගේ රස්සාව වුණේ. දවසම වැඩ කරලා හවසට ගන්න පඩියෙන් කටගොන්නක් පීගෙන එන්න තමයි කුමාර පුරුදු වෙන්නේ. ප්‍රශ්නත් එක්කම කාලය වේගයෙන් ගෙවිලා ගියා. කුමාර පුරුදු විදිහටම ජීවිතය ගෙවාගෙන ගියා. ඔන්න ඔය අතරේ තමයි සියලු දේ උඩ යටිකුරු කරමින් අවාසනාවන්ත කතාවක් කාන්ති ලියන්න පටන් ගත්තේ. කාන්තිගේ මේ කතාව මහා ඛේදවාචකයකින් නිමවන බව කාන්තිටවත් දැනුනේ නැහැ. කාන්තිගේ මේ කතාවේ පෙරමුණ ගන්නේ කමල්. කමල් කියන්නේ කාන්තිගේ අනියම් පෙම්වතා. කාන්තිගේ නිවසටම ආසන්න වගාබිමක තමයි කමල් නතර වෙලා හිටියේ. වගාබිමක හිමිකාරයෙක් නිසා කුමාරට වඩා කමල් ආර්ථික මට්ටමින් ඉහළ මට්ටමක හිටියා. ඉඳලා හිටලා කාන්තිගේ ඕනෑපාකම් බලන්නත් කමල් අමතක කළේ නැහැ. අනියම් සම්බන්ධයක් වුණත් කාන්ති ඉන්නේ සතුටින් බව කාන්තිට තේරුම් ගියා. කාන්තිගේ මේ සම්බන්ධය ගැන අප්පුහාමි සහ දයාවතී දැනගෙන හිටියා. වරින් වර අවවාද කළත් කාන්ති කනකටවත් ගත්තේ නැහැ. කමල් සහ කාන්තිගේ මේ ආදර කතාව ඉදිරියටම ගලාගෙන ගියා. කාලය ඇවෑමෙන් කාන්ති ගැන නොයෙකුත් කටකතා ගම පුරා පැතිරුණා. කාන්ති කසාද බැඳපු කුමාරට මේ කතාව කනට වැටිලා තිබුණා. කාන්ති ගැන මේ ඇහෙන කතා නිසා කුමාර නිතර රණ්ඩු කළා. තමන්ගේ දුවගේ හැදියාව ගැන කියමින් කුමාර අප්පුහාමි සහ දයාවතීටද දොස් පැවරුවා. දවසින් දවස කාන්ති ගැන කටකතා ගමේ කඩපිලවල් වල පවා කතා බහට ලක් වුණා. කාන්ති ගැන කතා කුමාරගේ කනට වැටෙන්න කුමාර වෛරයෙන් නිපිලිලා ගියා. කුමාර ගෙදර නැති හැම වෙලාවකම වගේ කමල් කාන්තිව බලන්න කාන්තිගේ ගෙදර ආවා. සමහර වෙලාවට කමල් එද්දී කාන්ති කැමති දේවල් අරගෙන එන්නත් කමල් අමතක කළේ නැහැ. කාන්ති සහ කමල්ගේ ආදර කතාව මෙසේ ගලාගෙන යද්දී කුමාරගේ හිත වෛරයෙන්ද ගලාගෙන ගියා. කාලයක් මුළුල්ලේ කුමාරගේ හිතේ කාන්ති ගැන තිබුණු වෛරය මහා ඛේදවාචකයකට මුල් පිරුවා. තම බිරිඳ කාන්ති එන්නම තමන්ගෙන් ඈත් වෙන බව කුමාරට තේරුණා. කාන්තිගේ සහ කමල්ගේ මේ අසම්මත ප්‍රේමය නිසා කාන්තිගේ මුළු ගෙදරම ගිනි විලක් වෙලා තිබුණා. මෙන්න මේ අතරේ තමයි කුමාර දැඩි තීරණයකට එන්නේ. කුමාරට ඕන වුණා කාන්තිගේ අනියම් සම්බන්ධය අතටම අල්ලගන්න. කුමාරය ඒ වෙනුවෙන් සැලැස්මක් හැදුවා. කුමාරගේ සැලැස්මේ පළවෙනි පියවර වුණේ කාන්තිට වෙනදටත් වඩා නිදහසක් ලබා දෙන එක. කාන්තිගේ අසම්මත ප්‍රේමයට වෙලාව දුන්නේ කුමාර දරා ගන්නට බැරි වේදනාවකින්. වේදනාවට එහා ගියපු වෛරයක් කුමාරගේ හිතේ තිබුණා. කුමාර නිතර ගෙදරින් පිට වී යාම කුමාරගේ ප්ලෑන් එකේම කොටසක් වුණා. කාලය ගෙවිලා යද්දී කාන්තිට දැනුනේ කුමාර සියලු දේ අමතක කරපු බව. කුමාරගේ නිහඬතාවය කාන්තිට ගෙනාවේ සැනසෙල්ලක්.
මෙන්න මේ අතරේ තමයි කුමාරගේ ප්ලෑන් එකේ දෙවනි පියවර පටන් ගන්නෙ. ඒ වෙනුවෙන් කුමාර කලේ කාන්තික නිවසට ආසන්න ගෙදරක පුද්ගලයෙකු සමග හිතවත් වෙන එක. කුමාර ඔහු සමග මත්පැන් පානය කරමින් ඔහුට ලෙන්ගතු වෙන්න උත්සාහ කරා. දවස් ගණනාවකට පසු කුමාරගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනා මිතුරන් වුණා. කුමාර ශෝක්ෂම විදිහට මිතුරු වුණ නිසා ඔහුට කුමාර ගැන සැකයක් තිබුණේ නැහැ. මේ වෙද්දි කුමාර ඉන්නේ කුමාරගේ ප්ලෑන් එකේ තවත් පියවරක. එදා දවසේ පතලේ වැඩ කරපු කුමාර වෙනතටත් වඩා වේලාසන ගෙදර ගියා. කාන්තිට කුමාර ගැන සැකයක් නොහිතෙන විදිහට කුමාර හැසිරුණා. කාන්ති කුමාරට තේ එකක් හදලා දුන්නා. තේ එකත් අරගෙන කුමාර ගෙහින් මිදුළු තිබුණු බංකුවක් උඩින් වාඩි වුණා. මේ වෙලාවේ අප්පුහාමි සහ දයාවති මිදුලේ වල් ගලවමින් හිටියා. හෙට එළි වෙන්නේ පොය දවසක් නිසා මිදුල සුද්ධ කරන බව අප්පුහාමි කුමාරට කියනවා. කුමාර කිසිදු තරහක් නොපෙන්වා කටකොණකින් අප්පුහාමි සමග සිනාසුණා. මෙන්න මේ අතරේ තමයි දයාවති කුමාර සමග කතාවට වැටෙන්නේ. හෙට පොයට ගමේ බස් එකක් වන්දනාව යන බව දයාවති කුමාරට කියනවා. කුමාරට මේ ගැන දැඩි උනන්දුවක් හිතට එනවා. කුමාර අප්පුහාමි සහ දයාවතිගෙන් වන්දනාව ගැන ලොකු උනන්දුවකින් විස්තර කතා කළා. සල්ලි නැති නිසා වන්දනාව යන්න වෙන්නේ නැති බව දයාවති කුමාරට කියනවා. දයාවතිගේ කතාව අහපු කුමාර මිදුලේ එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා. මොහොතක් නිහඬ වී සිටි කුමාර ආයිමත් කතාවට වැටුණා. කාන්තිගේ ගෙදර හැමෝටම වන්දනාව යන්න කුමාර සල්ලි දෙන බවට පොරොන්දු වුණා. දයාවති සහ අප්පුහාමිට දැනුනේ මහත් සතුටක්. ඉස්සරට වඩා කුමාරගේ ලෙන්ගතුකමක් ඇති බව අප්පුහාමිට දැනුණා. කුමාරගේ මේ හැසිරීම තම බිරිඳ කාන්තිටද සතුටක් ගෙනාවා. පසුදා උදෑසනම දයාවති සහ කාන්තිට බාල සොහොයුරන් වන්දනාව යන්න සූදානම් වුණා. කුමක් හෝ අසනීපයක් නිසා අප්පුහාමි වන්දනාවේ නොයා ගෙදර හිටියා. දයාවති වන්දනාවේ ගිය පසු අප්පුහාමි ඇතුළු වූ කුමාර සහ කාන්ති පමණයි ගෙදර හිටියේ. දයාවතිලා ගෙදරින් ගියාම කුමාර හිටියේ තරමක් සතුටින්. කුමාරගේ මේ හැසිරීම ගැන අප්පුහාමි සහ කාන්තිටද සැකයක් තිබුණේ නැහැ. ඒ කුමාරගේ හැසිරීම අප්පුහාමි දැක්කේ සිය පවුලට ඇති ලෙන්ගතුකමක් විදිහට. පැය ගානකට පස්සේ කුමාර උත්සාහ කරන්නේ කාන්ති සමග කතා කරන්න. කුමාරගේ වෙනසක් නොදකපු කාන්ති සිනහමුන් කුමාර සමග කතා කළා. කුමාර කාන්තිට කියන්න උත්සාහ කරන්නේ ගමෙන් පිට වැඩකට යන බව. නැවත එන්නේ දවස් දෙකකින් බව කුමාර කාන්තිට ඒත්තු ගැන්නුවා. කුමාර දවස් දෙකක් ගෙදර නෑ කිව්වම කාන්තිට සතුටක් දැනුණා. ඒ කුමාර ගියාම කමල්ට කාන්තිව බලන්න ගෙදර එන්න පුළුවන් බව කාන්තිට තේරුණ නිසා. වෙලාව මෙසේ ගලාගෙන යද්දී කුමාරට දවස් දෙකකට ඕන කරන සියලුම දේවල් කාන්ති එකම බෑග් එකකට සූදානම් කරා. මේ අතරේ අප්පුහාමි කුමාරට යමක් කියන්නට සූදානම් වුණා. පිට ගමකට ගිහිල් පරිස්සමෙන් වැඩ ටික කරගෙන නැවත එන ලෙසට අප්පුහාමි කුමාරට අවවාද කළා. කුමාර සියලු දේ පිළිගත් බවට ඔළුව වැනුවා. දහවල් කාලයේ ගෙවී යන තැන කුමාර බෑග් එකත් අරන් නිවසින් පිටත් වෙන්න සූදානම් වුණා. කුමාර නිවසින් පිටත් වන්නට පෙර කුමාර නැවත ඉන්නේ දවස් දෙකකින් බව කුමාර කාන්තිට නැවතත් ඇඟෙව්වා. කුමාරගේ වෙනසක් නොදකපු කාන්ති කටකොණකින් සිනාසුණා. දයාවතිගේ වන්දනාවට මුදල් ලබා දුන් කුමාරගේ ලෙන්ගතුකම කුමාරගේ ප්ලෑන් එකේම කොටසක් වුණා. ගෙදරින් පිටත් වුණු කුමාර කෙලින්ම ගියේ ගෙවල් ළඟ අසල තිබුණු කඩ පිළට. කඩේ මුදලාලිගෙන් කාටකෝප්පයක් සමග හකුරු කෑල්ලක් ගත් කුමාර මද කල්පනාවකට වැටුණා. පොඩි වේලාවක් කඩපිලේ කල්මරපු කුමාර බීපු කහටකෝප්පයට සල්ලි මුදලාලි අතට දුන්නා. නැවත බෑග් එක අතට ගත් කුමාර කඩපිලෙන් එළියට ආවා. කුමාරගේ මුහුණේ ලොකු වෙහෙසක් තිබුණා. කොච්චර හැඩි දැඩි පිරිමියෙක් වුණත් කුමාරට ලොකු වේදනාවක් දැනුණා. තමන්ගේ බිරිඳ කමල්ට ලන් වෙන බව දැනුණ හැම වෙලාවකම වගේ කුමාරගේ හදවත පිච්චිලා ගියා. වේදනාවටත් වඩා එහා ගියපු කෝපයක් කුමාරගේ හිතේ තිබුණා. කුමාරගේ යටිහිත කිව්වෙම මේ ප්‍රශ්නේ අවසානයේ දකින්න ඕන කියලා. මෙන්න මේ අතරේ තමයි කාන්ති අසල්වැසි නිවසකට ගොස් දුරකථන ඇමතුමක් ලබා ගන්නේ. කුමාර ගෙදර නැති බව කාන්ති කමල්ට කියනවා.
නොකිය කියන්නේ කාන්තිව බලන්න කමල්ට ගෙදර එන්න කියන බව කමල්ට තේරුණා. කුමාර ගෙදර නැති හැම වෙලාවකම වගේ කමල් කාන්තිව බලන්න ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. වෙලාව මේ විදියට ගෙවිලා යද්දී කුමාර රාත්‍රී කාලේ ගෙවා ගන්න මිතුරෙකු සොයාගෙන යනවා. ඒ තමයි මීට පෙර එකට මත්පැන් පානය කරමින් හිතාමතාම බොරු ලෙන්ගතුකමක් හදාගන්න උත්සාහ කරපු මිතුරා. ඔහු නමින් සේකර. සේකර තම මිතුරාව හදවතින්ම පිළිගත්තා. සේකර කුමාර සමග කතා කරමින් බොන්න යමක් පිළියෙල කරන්න සෝදානම් වුණා. ඒකට විරුද්ධ වුණු කුමාර තමන්ට දවස් 2කට නතර වෙන්න පුළුවන්ද බව සේකරගෙන් අහනවා. සේකර කිසිදු පැකිලීමකින් තොරව කුමාරට නතර වෙන්න කියනවා. තනිකඩ ජීවිතේ ගත කරන සේකරට කුමාරගේ පැමිණීම සතුටක් වුණා. සේකර කොච්චර කතා බහ කළත් කුමාරගේ යටි අරමුණ තේරුම් ගන්නට සේකරට පුළුවන් වුණේ නැහැ. දෙදෙනාගේ සාකච්ඡාව මෙසේ ගලාගෙන යද්දී කුමාර පෙර සෝදානම් කරගෙන ආපු අරක්කු බෝතලයක් පානය කිරීමට කුමාර සේකරට යෝජනා කරනවා. රෑ බෝවීගෙන එන තැන කාන්ති කුස්සියට ගියා. කාන්ති බලන්න කමල් එන බව දන්න නිසාම කාන්ති කමල්ටත් එක්කම කෑම ලෑස්ති කළා. කමල් නිතර කාන්ති බලන්න ගෙදර එන එකට අප්පුහාමිගේ ලොකු සතුටක් තිබුණේ නැහැ. කුමාරගේ සල්ලාල ගතිගුණ දන්න නිසාම අප්පුහාමිට ලොකු බයක් තිබුණා. කුමාරේ පානම් නීතියෙන් දික්කසාද කරන්න කියලා කාන්තිට කොච්චර තේරුම් කරත් කාන්ති කනකට ගත්තේ නැහැ. කාන්ති දික්කසාදේ ගැන කුමාරත් එක්ක කතා නොකරන්නේ කුමාරට තියෙන බය නිසා. කමල් නිසා කාන්තිගේ මුහුණට සෙනාවක් එන සමහර වෙලාවට තමන්ගේ දුව කරන වර්ධ බව අප්පුහාමිලට නොපෙනී ගියා. මේ අතරේ තමයි කාන්ති තේ එකක් හදලා අප්පුහාමිට දෙන්නේ. දයාවතී සහ අනිත් දරුවන් ගෙදර නොමැති නිසා ගෙදර පාළුවට ගිහින් තිබුණා. රෑ බෝවිද්දි ගෙදර හිටියේ අප්පුහාමි සහ කාන්ති පමණයි. ගේ ඉස්සරහා ස්තෝප්පුවට වෙලා අප්පුහාමි තේ එක බිව්වා. මෙන්න මේ වෙලාවේ තමයි කාන්ති අප්පුහාමිට කියන්නේ කමල් ගෙදර එන බව. අප්පුහාමි තරමක් කලබල වෙනවා. අප්පුහාමි සහ දයාවතී හැම වෙලාවෙම කල්පනා කරේ කාන්ති ගැන කුමාර දැනගත් දවසට මේ ප්‍රශ්නේ කොතනින් කෙලවර වෙයිද කියලා. කාන්තිට කොච්චර අවවාද කළත් කමල්ගේ ආදරේ ඉස්සරහා තමන් කරන්නේ වරදක් බවද කාන්තිට නොපෙනී ගින් තිබුණා. කල්පනා කරමින්ම තේ එක බීලා ඉවර කරපු අප්පුහාමි කෝප්පේ ස්තෝප්පුව උඩ තියලා ස්තෝප්පුවේ අසල තිබුණු පැදුරක් අරගෙන බිම එලා ගත්තා. දිග හුස්මක් හෙලපු අප්පුහාමි බිම එලාගත් පැදුරේ හාන්සි වුණා. අප්පුහාමි ඇලුනේ ගතේ වෙහෙස නිවා ගන්න නෙවෙයි හිතේ වෙහෙස නිවා ගන්න. නිින්ද ගියේ නැති වුණත් අප්පුහාමි දැස් වසා ගත්තා. කල්පනා ලෝකෙක අතරමං වුණු අප්පුහාමි කල්පනා කරේ කාන්ති ගැන. මේ අතරේ කුමාර සහ සේකරගේ මත්පැන් සාදය ජයටම කරගෙන ගියා. සේකරගේ ජීවිතයේ වෙච්ච බොහෝ දේවල් සේකර කුමාරත් එක්ක කිව්වා. මෙතෙක් කල තනියම ජීවත් වුණු සේකරට කුමාරගේ ලෙන්ගතුකම ගැන ලොකු ආඩම්බරයක් දැනිලා තිබුණා. සේකර කියපු බොහෝ දේවල් වලට කුමාර ඔළුව වැනුවා පමණයි. වචනෙන් දෙකෙන් කුමාරගේ කතාව අවසන් කරා. මෙන්න මේ අතරේ මෝටර් බයිසිකල් සද්දයක් අප්පුහාමිට ඇහෙනවා. හිස ඔසවලා නබලුවත් ආවේ කමල් බව අප්පුහාමිට තේරුණා. හිතට කේන්තියක් ආ නිසාම තද නින්දක බව කමල්ට දැනෙනසේ අප්පුහාමි දැස් වසාගෙනම හිටියා. ස්තෝප්පුවට ගොඩ වුණු කමල් අප්පුහාමිගේ නින්දට බාධාවක් නොවන ලෙසම සද්ද නොකරම ගේ ඇතුළට ගියා. කාන්ති හිටියේ කුස්සියේ. සද්ද නොකරම කාන්තිගේ පිටුපසින් ආපු කමල් කාන්තිගේ දැස් වසාගත්තා. දෙදෙනා උකුළු මුකුළු කරමින් කතා කරන අයුරු අප්පුහාමිගේ කන් වලට දෝන්කාර දුන්නා. අප්පුහාමිගේ වැඩිමල් තියණියගේ සමහර වැඩවලට අප්පුහාමිට තිබුණේ කලකිරීමක් පමණයි. රාත්‍රී 9 පසු වෙද්දී මත්පැන් සාදය නිමා කරන්නට කුමාර සැලසුම් කරා. සිහි කල්පනාවක් නැති තරමටම සේකර හිටියේ මත් වෙලා. සූක්ෂම ලෙස විනෝද වුණු කුමාර කාමරයේ ඇඳක් මත සේකරව හාන්සි කෙරෙව්වා. වෙලාව වේගයෙන් ගෙවිලා යද්දී අප්පුහාමි තද නින්දකට වැටුණා. කාන්ති කමල් සමග කතා කරමින් වේලාව ගත කරා. තමන් කරන්නේ වරදක් බවද නොපෙනී ගිය කාන්ති කමල්ට තව තවත් ලන් වුණා. මේ අතරේ සේකරගේ ගෙදර හිටපු කුමාර සේකරටත් නොකියාම නැවත ගෙදර එන්නට පිටත් වුණා. මෙසේ ආරම්භ වුණේ කුමාරගේ ප්ලෑන් එකේ අවසානය.
වෙලාව වේගයෙන් ගෙවිලා යද්දී කුමාර ගෙදරට ළඟා වුණා. අප්පුහාමි පෙර සිටි ලෙසටම නින්දක වැටිලා හිටියා. ගෙදර පුරාම විහිදලා තිබුණේ එකම කුප්පි ලාම්පුවක එළිය විතරයි. ගෙවිගෙන යන්නේ පොය දවස් ටික නිසා හඳ එළිය මිදුල පුරා පැතිරිලා තිබුණා. මේ අතරේ කුමාර ඈතින් එද්දිම දකින්නේ හඳ එළියට දිස්න ගහන කමල්ගේ බයිසිකලේ. සිද්ධ වෙන සියලු දේ හිතා ගන්නට කුමාරට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. කුමාරගේ කේන්තිය උතුරලා ගියා. ගම පුරා පැතිරිලා තිබුණු කාන්ති ගැන කටකතා ඇත්ත බව කුමාරට තේරුණා. යක්ෂ ආවේශ වුණු කුමාර වේගයෙන් ගේ ඇතුළට ආවා. අප්පුහාමි තද නින්දක හිටියා. ගේ ඇතුළට ආපු කුමාර කාන්තිගේ නම කියමින් කෑ ගැහුවා. කාන්ති හිටියේ කමල්ට ගොඩක් ලං වෙලා. තමන්ගේ නැති තමන්ගේ පිරිඳ වෙනත් පිරිමියෙක් එක්ක ඉන්නවා දැකපු කුමාරගේ කේන්තිය උතුරලා ගියා. මේ අතරේ කාන්ති සහ කමල් සිද්ධ වුණු කිසි දෙයක් අදහා ගන්නට බැරුව බයේ වෙවුලමින් හිටියා. කාන්ති කුමාරට යමක් කියන්න උත්සාහ කළත් කුමාරට තියෙන බය නිසාම කාන්තිගේ වචන පැටලුණා. තප්පරෙන් තප්පරේ කුමාරගේ කේන්තිය උතුරලා ගියා. මේ වෙලාවේ තමයි ගෙයි දොර මුල්ලේ තිබුණු කැත්ත කුමාර අතට ගන්නේ. කුමාරගේ අතේ තියෙන කැත්ත දැකපු කාන්ති මහා අයියෙන් කෑ ගැහුවා. කාන්තිගේ කෑ ගැහිල්ල අප්පුහාමි ගේ ඇතුළට දුවගෙන ආවා. කැත්ත මිටමුලවගත් කුමාර දැකපු අප්පුහාමි කුමාරගේ දෙපා මුල වැඳ වැටුණා. අප්පුහාමිගේ ඇඟේ මුළු ශක්තියෙන්ම කුමාරව මිල්ල කරන්න උත්සාහ කරා. අප්පුහාමි සහ කුමාර පොර බදින අතරේ කමල් සහ කාන්ති ගෙදරින් එළියට පැනගත්තා. කිසිවක් හිතා ගන්නට බැරි වුණ කාන්ති සහ කමල් ගෙදර පිටිපස්සේ තිබුණු කැලෑවක සැඟ වුණා. මේ අතරේ අප්පුහාමි කුමාරව මෙල්ල කරන්න උත්සාහ කරනවා. කාන්තිව අල්ලගන්න බැරි වුණ කේන්තිය කුමාරට ආවේ අප්පුහාමිත් එක්ක. ඒ කාන්ති සහ කමල්ව මග ඇරුණේ අප්පුහාමි නිසා කියලා කුමාර හිතුවා. දෑතින්ම කැත්ත මිටමොලවගත් කුමාර දෙවරක් නොහිතාම දෙපා මුල වැඳ වැටෙමින් සිටපු අප්පුහාමිගේ හිසට පහරක් එල්ල කරා. කැටි පාරෙන් වාරු නැති වුණ අප්පුහාමි බිම ඇදගෙන වැටුණා. අප්පුහාමි බිම ඇදගෙන වැටුණාට පස්සේ කුමාර දුවගෙන ගියේ මිදුලට. කුමාරගේ දඩයමට හසු වූ කාන්ති සහ කමල් සොයමින් කුමාර මිදුල පුරා ඇවිද්දා. කේන්තියෙන් වීර වැටුණු කුමාරට කාන්ති සහ කමල්ව හොයාගන්නට පුළුවන් වුණේ නැහැ. කුමාර කේන්තියෙන්ම ආයෙත් ආවේ අප්පුහාමි ළඟට. කුමාරගේ කැටි පාරෙන් බිම ඇදගෙන වැටුණු අප්පුහාමි වේදනාවෙන් බිම දඟලනවා දැක්කාම කුමාරට දැනුනේ සතුටක්. අප්පුහාමි දෑත් එකතු කරමින් කුමාර සමග කතා කරන්නට වචන පටලවුවා. කුමාරගේ කේන්තිය වැඩි වුණේ අප්පුහාමිගේ අසරණකම දැක්කහම. කුමාර ආයෙත් දෑතින්ම කැත්ත මිට මොලව ගත්තා. ජීවිතයක් මරණයක් අතර සටන් කරන අප්පුහාමි කුමාරගේ දෙපා අල්ලන්නට උත්සාහ කරනවා. වේදනාව වැඩි නිසාම අප්පුහාමිගේ ඇස්වල ලොකු අසරණකමක් තිබුණා. බිම දඟලන අප්පුහාමිගේ ඇස්වල අසරණකම දැක්කහම කුමාරගේ කේන්තිය තවත් වැඩි වුණා. නැවතත් කැත්ත දෑතින්ම මිටමොලවගත් කුමාර හුස්ම නවතින තුරුම අප්පුහාමිගේ හිස කපා දැමුවා. එක පිටම කැටි පාරවල් වැටුණු අප්පුහාමි ලේ විලක් මැද අවසන් සිතන් හෙළුවා. කාන්ති සහ කමල් තමන්ගේ ජීවිතය රැක ගන්නවා. කුමාර නීතියට හසු වෙනවා. අප්පුහාමි සිය ජීවිතයට සමු දෙනවා. මෙන්න මේ විදිහට සත්‍ය අරගෙන ආපු කතාව අද අවසන් වෙනවා. සත්‍ය අරගෙන එන වීඩියෝ වලට ඔයා කැමති නම් සත්‍ය YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. තවත් ලස්සන දවසක අවාසනාවන්ත කතාවකින් මුණ ගැහෙමු. ගිහින් එන්නම් මම සත්‍යා.